Cloudflare කියන අන්තර්ජාල යටිතල පහසුකම් සපයන සමාගමේ සේවාවන් නැවතුනාම ලෝකෙ පුරාම ප්‍රධාන වෙබ් අඩවි ගොඩක් අක්‍රිය වුණා. X ChatGPT වගේ සේවාවලද බලපෑම් වුණා සමාගම කිව්වේ අසාමාන්‍ය ට්‍රැෆික් එකක් ආවා කියලා. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි මට හිතෙනවා මේකේ මතු පිටින් පේන දෙයට වඩා ගැඹුරු කතාවක් තියෙනවා කියලා. ඒක මේ වාර්තා වලින් හරියට අල්ලගෙන නෑ වගේ. ගැඹුරු කතාවක් කියන්නේ තව තාක්ෂණික විස්තර එකතු කරන්න ඕනේ කියලාද? නෑ තාක්ෂණික විස්තරම නෙවෙයි. මම කියන්නේ මේ සිද්ධියේ ඇත්ත වැදගත්කම. ඒ කියන්නේ so what කියන ප්‍රශ්නය. දැන් මේ වාර්තා කියන්නේ මොකක්ද උනේ සහ ඇයි උනේ විතරයි. මෙම වාර්තාකරණය මතුපිට සිදුවීම විස්තර කරනවට වඩා හේ ගැඹුරු බලපෑම සහ අන්තර්ජාලයේ ව්‍යුහාත්මක දුර්වලතා ගැන අවධානය යොමු කළා නම් පාඨකයාට ඊට වඩා දෙයක් ලැබෙනවා. හරි. මට තේරෙනවා. Sky News වාර්තාවේ තිබුණා නේද විශේෂඥයෙක්ගේ අදහසක් අන්තර්ජාලය ක්‍රමෙන් කේන්ද්‍රගත වෙනවා කියලා. හරියටම. ඔබ කියන්නේ ඒක තමයි ලිපියේ ප්‍රධානම තේමාව වෙන්න තිබුණේ කියලාද? මොකද දැනට ඒක තියෙන්නේ නිකම් අන්තිමට එකතු කරපු කෑල්ලක් වගේ. ඒක තමයි මුළු කතාවේම හදවත වෙන්න ඕන. හිතන්නකෝ මේක Cloudflare සමාගමේ තනි ප්‍රශ්නයක් විදිහට පෙන්වන වෙනුවට අපේ මුළු ඩිජිටල් ජීවිතේම රඳාපවතින අන්තර්ජාලය කියන පද්ධතියෙම තියෙන අවධානම ගැන කතාවක් විදියට ගොඩනැගුවා නම් ඒක ඇත්ත. එතකොට මේක හුදු තාක්ෂණික බිඳවැටීමක් නෙවෙයි අපි හැමෝටම අනතුරු ඇඟවීමක්. අද උදායසන ඔයාගේ කැමැතිම වෙබ් අඩවියට යන්න බැරි වුණා නම් ඒකට හේතුව අන්තර්ජාලයේ වැඩ කරන විදිහේ තියෙන මූලික දුර්වලතාවයක් වෙන්න පුළුවන්. ඒක නම් ගොඩක් බලගතුයි. Cloudflare එක වැටුණා කියනවට වඩා ඔයාගේ සයිට් එක වැඩ නැති උනේ මේකයි හේතුව කියද්දී ඒක පෞද්ගලික වෙනවා. ඔව්. ඒ වාක්‍යයෙන් පාඨකයාගේ පෞද්ගලික අත්දැකීමක් අරගෙන ඒක ලෝකව්‍යාප්ත ප්‍රශ්නයකට කෙලිම සම්බන්ධ කරනවා. හරි. එතකොට අර X ChatGPT Spotify වගේ සේවාවලට බලපෑම් වුණා කියන කොටස ඒක කොහොමද මේ ලොකු තේමාවට සම්බන්ධ කරන්නේ? ඒකත් හරිම ලේසි. ඒ සේවා ටික ලයිස්තුගත කරනකොට ඒක මේ කේන්ද්‍රගත වීමේ අවධානම පැහැදිලි කරන්න හොඳම තැන. මෙහෙම කියන්න පුළුවන්. මේවා එකිනෙකට වෙනස් සමාගම් වුණත් එයාලා හැමෝම තිරේ පිටිපස්සේ රඳාපවතින්නේ Cloudflare වගේ යෝධ සමාගම් කීපයක් මත. ඉතින් එකක් බිඳ වැටෙනකොට අන්තර්ජාලයේ ලෝක කෑල්ලක්ම ඒකම නැති වෙලා යනවා. ඒක හරියට නගරයටම වතුර දෙන ප්‍රධාන බටේ පිපිරුවා වගේ වැඩක්. හරියටම. ඒ උපමාව නියමයි. එතකොට අර ග්‍රේම් ස්ටුවර්ට්ගේ උපුටා දැක්වීම ඔව් ඒක ලිපිය අගට දානවා වෙනුවට මේ තරකයේ සනාත කරන්න පාවිච්චි කරන්න තිබුණා නේද? ඒක තමයි කරන්න ඕන. ඒ උපුටා දැක්වීම අගට දැම්මම ඒක නිකන් අතුරු කතාවක් වගේ වෙනවා. ඒ වෙනුවට ඒක කතාවේ හරියටම ගේන්න ඕන. විශේෂඥ ග්‍රේම් ස්ටුවර්ට් පෙන්වා දෙන විදියට අන්තර්ජාලය හැදුවේ විමධ්‍යගත වෙන්නයි. හැබැයි අද අපි දකින්නේ ට්‍රැෆික් එකෙන් වැඩි හරියක් සමාගම් ටික අතේ තියෙන විදිය. අද වෙච්ච දේ ඒ අනතුරු ඇඟවීමේ සජීවී උදාහරණයක්. එහෙම ඉදිරිපත් කරාම මුළු වාර්තාවටම ශක්තිමත් කේන්ද්‍රීය තර්කයක් එනවා. පැහැදිලි. ඉතින් පළවෙනි කාරණය තමයි මේක හුදු බිඳවැටීමක් ගැන ප්‍රවෘත්තියක් නොකර අන්තර්ජාලයේ කේන්ද්‍රගත වීමේ අවධානම ගැන ගැඹුරු කතාවක් බවට පත් කරන එක. ඔව්. හැබැයි මේ ලොකු චිත්‍රය ගැන කතා කරන්න කලින් සිද්ධිය හරියටම තේරුම් කරවන්නත් ඕනේ නේද? මට හිතෙන මේ පැත්තනොත් පොඩි අවුලක් තියෙනවා. වාර්තාවල හේතු විදියට කරුණු තුනක් විතර තැන්වල විසිරලා තියෙනවා. අසාමාන්‍ය ගමනාගමනය, අභ්‍යන්තර සේවා පිරිහීම, ඊට පස්සේ අර චිලියේ නඩත්තු කටයුත්තක්. ඔව්. ඉතින් මේවා අතර සම්බන්ධය මොකක්ද කියලා පැහැදිලි නෑ. ඔබ ඒ ඇල්ලුවේ හරිම තැන. ඒක තමයි මගේ දෙවනි නිරීක්ෂණය. සිදුවීම් මාලාව සහ ඒකේ තාක්ෂණික හේතුව ගැන විසිරුණු තොරතුරු ටික එකතු කරලා පැහැදිලි තර්කානුකූල කතාවක් ගොඩනැගුවා නම් වාර්තාව මීට වඩා ගොඩක් ශක්තිමත් වෙනවා. දැනට තියෙන විදිහට ඒ තොරතුරු කෑලි ටික පාඨකයා ඉස්සරහට විසික් කරලා වගේ නේද? ඔව්. පාඨකයාටම සිද්ධ වෙනවා මේවා එකට ගලපගෙන කතාව හදාගන්න. ඇත්තටම මොකක්ද උනේ? ට්‍රැෆික් වැඩි වුණාද? සිස්ටම් එකේ අවුලක්ද? අර නඩත්තු වැඩේට මේක සම්බන්ධද? ඒ ප්‍රශ්න වලට උත්තර නැති නිසා පාඨකයා ව්‍යාකූල වෙනවා. ඇත්ත. ඒ ව්‍යාකූල බව නැති කරන එකනේ අපේ වගකීම. ඒත් Cloudflare සමාගමෙන්ම පැහැදිලි ප්‍රකාශයක් නැති වෙලාවක අපි කොහොමද මේ කෑලිකට සම්බන්ධ කරලා පැහැදිලි කතාවක් කියන්නේ? ඒක සමපේක්ෂණයක්, ඒ කියන්නේ ස්පෙකියුලේෂන් එකක් වගේ වෙන්නේ නැද්ද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්.
උත්තරේ තමයි අපි අනුමාන කරන්න හොඳ නෑ. හැබැයි අපිට පුළුවන් දන්න කරුණු ටික තර්කානුකූල පිළිවෙලකට ඉදිරිපත් කරන්න. රහස් පරීක්ෂකයෙක් වගේ හොඳම ක්‍රමය තමයි ටයිම්ලයින් එකක්, කාලානුරූපී ව්‍යුහයක් පාවිච්චි කරන එක. ටයිම්ලයින් එකක් ඒ කියන්නේ සිදුවීම් වෙච්ච පිළිවෙලට කතාව කියන එකද? ඔව්, මෙහෙම පටන් ගන්න පුරුවන්. මේ සිදුවීම් මාලාව පටන් ගත්තේ ඇමරිකානු නැගෙනහිර වෙරළේ වෙලාවෙන් උදේ 6:20ට විතර. ඒ Cloudflare සමාගම එයාලගේ සේවාවකට අසාමාන්‍ය ට්‍රැෆික් එකක් එනවා කියලා දැක්කම. හරි. ඒක තමයි පළවෙනි ඩොමිනෝ එක වැටෙන තැන. ඊට පස්සේ අනිත් කරුණු ටික කතාව දිගහැරෙන විදියට එකතු කරනවා. ඒ සිදුවීමත් එක්කම වගේ සමාගම අභ්‍යන්තර සේවා පිරිහීමක් ගැනත් එයාලගේ ස්ටේටස් පේජ් එකේ දැම්මා. මේ ඔක්කොම අතරේ කුතුහලයේ දැනවන කාරණයක් තමයි මේ බිඳවැටීම වෙච්ච දවසම චිලියේ එයාලගේ දත්ත මධ්‍යස්ථානයක નિયમિત නඩත්තු කටයුත්තක් තිදීම. ඒ විදිහට කියද්දි පාඨකයාට එකපාරටම තේරෙනවා මේ සිදුවීම් තුනම එකම කාලරාමයක වෙලා තියෙන්නේ කියලා. ඒත්තර කලින් ප්‍රශ්නය. මේවා අතර සම්බන්ධයක් නැත්නම් අපි පාඨකයාව නොමඟ යවනවා වෙන්න පුළුවන්ද? ඒක වළක්වා ගන්න තමයි වැදගත්ම කොටස තියෙන්නේ. ඒ තමයි අපහැදිලි බව අවංකව පිළිගන්න එක. අර කරුණු ටික ඉදිරිපත් කරාට පස්සේ මෙහෙම වාක්‍යයක් එකතු කරනවා. මේ සිදුවීම් තුන අසාමාන්‍ය ගමනාගමනය, අභ්‍යන්තර දෝෂය සහ නඩත්තු කටයුතු අතර සෘජු සම්බන්ධයක් තියෙනවද කියලා Cloudflare සමාගම තාමත් තහවුරු කරලා නැහැ. හැබැයි මේ සිදුවීම් මාලාවෙන් පේන්නේ මේකට තනි හේතුවකට වඩා සාධක කිහිපයක්ම බලපාන්න ඇති කියලයි. ඒකෙන් වාර්තාවේ විශ්වසනීයත්වය තවත් වැඩි වෙනව නේද? අපි දන්න දේ සහ නොදන්න දේ අවංකව ඉදිරිපත් කරනවා. හරියටම පාඨකයාට තේරෙනවා. හරි. තාම සම්පූර්ණ කතාව එළියට ඇවිත් නැහැ. නමුත් දැනට දන්න කරුණු ටික මේවා කියලා. හරිම වැදගත්. ඒ කියන්නේ තොරතුරු දෙනවා විතරක් නෙවෙයි, ඒ තොරතුරු වල තියෙන හිඩස් ගැනත් පාඨකයාට මඟ පෙන්වනවා. හරි. එතකොට අපි කතා කළා ලොකු චිත්‍රය ගැන සහ සිදුවීම් මාලාව පැහැදිලිව ඉදිරිපත් කරන එක ගැන. දැන් මට තව දෙයක් හිතෙනවා. මේ වාර්තාවල බලපෑම ගැන කතා කරද්දී දහස් ගණනක් පරිශීලකයන්ට ගැටලු ඇති වුණා, කොටස් මිල පහපාකින් පහළ ගියා වගේ දේවල් කියනවා. ඒ සංඛ්‍යා ටිකක් වියුක්තයි. ඒකේ ඇත්ත බර දැනෙන්නේ නෑ වගේ. ඔබ කියන එක 100%ක් හරි. ඒක තමයි තුන්වෙනි සහ අවසන් විමර්ශන ලක්ෂ්‍ය. පාඨකයාගේ කුතුහලය අවුස්සන සහ සිදුවීමේ වැදගත්කම පැහැදිලි කරන මානව කේන්ද්‍රීය කෝණයක් හඳුන්වා දීමෙන් තාක්ෂණික වාර්තාවක් වුණත් වඩා සිත්ගම් අසුළු කරන්න පුරුවන්. ඇත්තටම මටත් ඒ වෙලාවේ ChatGPT පාවිච්චි කරන්න බැරුව හිටියේ. මම හිතුවේ මගේ ඉන්ටර්නෙට් අවුලක් කියලා. බලන්න ඒක අපි හැමෝගෙම අත්දැකීමක්. ඒත් දහස් ගණනක් පරිශීලකයන් කියද්දි ඒ හැඟීම එන්නේ නැහැ. හරියට සංගණන වාර්තාවක් කියවනවා වගේ. ඉතින් මේ වියුක්ත දත්තවලට ජීවයක් දෙන්න පාඨකයාට සමීප කරන්න මොනවද කරන්න පුළුවන්? සිදුවීම මිනිස්සුන්ගේ අත්දැකීම් හරහා විස්තර කරන්න ඕන. අපි කලින් කතා කරපු ආරම්භයේ මතකද? ඔව්, අර ඔබට පණිවිඩයක් ආවනම් කියන එක. ඔව්. අද උදේ ඔයා කෘත්‍රිම බුද්ධියෙන් උත්තරයක් ගන්න සෝෂල් මීඩියා වල යන්න නැත්තම් සින්දුවක් අහන්න ගියා නම් ඔයාටත් මැසේජ් එකක් එන්නේ නැති. ඒකට හේතුව ඔයා පාවිච්චි කරන සේවාවේ දෝෂයක් නෙවෙයි, අන්තර්ජාලයේ හැංගිලා තියෙන කුළුණක් කඩා වැටීම. ඒකෙන් පරිශීලකයන් කියන වියුක්ත වචනය ඔබ කියන පෞද්ගලික අත්දැකීමක් වෙනවා. හරි. එතකොට මූල්‍යමය බලපෑම. කොටස් මිල 5% පහළ ගියා කියන එකෙන් එහාට යන්න බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. කොටස් මිල පහත වැටීම කියන්නේ ආයෝජකයින්ගේ කනසල්ල විතරයි. ඒ වෙනුවට ඒක මෙහෙම විස්තර කරන්න පුරුවන්. Cloudflare කොටස් මිල 5% පහළ ගිය එකෙන් පේන්නේ ආයෝජකයින්ගේ කනසල්ල විතරක් නෙවෙයි, ඒක Canva, Bet365 වගේ මේ සේවාව මත යැපෙන දහස් ගණනක් ව්‍යාපාරවලට වෙන්න ඇති සැබෑ මූල්‍ය පාඩුව ගැන ඉංගියක් විතරයි. ඔවුන්ගේ වෙබ් අඩවි අක්‍රිය වූ සෑම මිනිත්තුවක් පාසාම ඔවුන්ට අහිමි වූයේ ආදායමක් පමණක් නෙවෙයි, පාරිභෝගික විශ්වාසය. ඒක තමයි. ඒකෙන් යුක්ත කොටස් වෙළඳපොළ දත්තයක් පාඨකයා දන්න සන්නාම එක්ක සම්බන්ධ කරලා සැබෑ ව්‍යාපාරවලට වෙන පාඩුවක් විදිහට පෙන්නනවා. ඒකෙන් කතාවේ බරපතලකම තවත් දැනෙනවා. ඒ වගේම මේ සිදුවීම තනි සිදුවීමක් විදිහට නොපෙන්වා මෑත කාලීන ප්‍රවණතාවයක කොටසක් විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒකෙන් පාඨකයාට the bigger picture එක තේරුම් ගන්න උදව් වෙනවා. ඒ කියන්නේ මෑතකදී වෙච්ච අනිත් බිඳවැටීම් එක්ක සම්බන්ධ කරන එකද? Amazon, Microsoft වගේ.
මෑතකදී සිදු වූ Amazon Web Services සහ Microsoft Azureෙහි සේවා බිඳවැටීම් එක්ක බලද්දී අද සිදුවීම තවත් එක තාක්ෂණික දෝෂයක් විතරක් නෙවෙයි. මේක අපේ මුළු ඩිජිටල් ජීවිතයේම රඳාපවතින මේ අදෘශ්‍යමාන පද්ධතිවල තියෙන අවදානම ගැන නාද වෙන තවත් අනතුරු ඇඟවීම සීනුවක්. හරි එහෙනම් අපි මේ කතා කරපු ප්‍රධානම කරුණු ටික සාරාංශගත කළොත් පළවෙනි එක තමයි මේක හුදු Cloudflare බිඳවැටීමක් ගැන ප්‍රවෘත්තියක් කරනවා වෙනුවට අන්තර්ජාලයේ සමාගම් කීපයක් අතට කේන්ද්‍රගත වීමේ ගැඹුරු අවධානම ගැන කතාවක් බවට පත් කිරීම. ඔව්. ඒක තමයි ලිපිය හරය වෙන්න ඕන. දෙවනුව සිදුවීමට හේතු ලෙස ඉදිරිපත් වෙන විසිරුණු තාක්ෂණික තොරතුරු ඒ කියන්නේ අර ගමනාගමන වැඩිවීම, අභ්‍යන්තර දෝෂ, චිලියේ නඩත්තුව වගේ දේවල් පැහැදිලි කාලානුරූපී කතාවක් විදිහට ගොඩනගන එක. ඒ වගේම තවමත් තහවුරු කර නොගත් දේවල් ගැන අවංකව පාඨකයාට කියන එක. හරියටම අවසාන වශයෙන් සංඛ්‍යා ලේඛන සහ වියුක්ත දත්තවරින් එහාට ගිහින් සාමාන්‍ය පරිශීලකයාගේ සහ ව්‍යාපාරවල අත්දැකීම් හරහා කතාව ඉදිරිපත් කරන එක. ඒකෙන් මේ තාක්ෂණික කතාවට මානුෂීය මුහුණුවරක් එකතු වෙනවා. මේ කරුණු තුන තමයි ප්‍රධානම දේවල්. මම හිතන්නේ මේ යෝජනා ක්‍රියාත්මක කළොත් මේ ප්‍රවෘත්ති වාර්තා හුදෙක් තොරතුරු දෙන ලියවිලි වෙනුවට පාඨකයාට හිතන්න යමක් ඉතුරු කරන මතක හිටින බලගතු නිර්මාණ බවට පත් කරන්න පුළුවන්. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නැවතත් ඔබගේ නිර්මාණය අපි වෙත යොමු කිරීමට අපි ඔබට ආරාධනා කරනවා.